තථාගතයන් වහන්සේ වදාළ දෙවෙනි කාරණා ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතිතෝති අභින්නම් පච්චවික්ඛතම්වා. මේ ලෝකේ කිසිම කෙනෙක් ව්‍යාධි ධර්මය ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි කියලා ස්ත්‍රීන් විසිනුත් පුරුෂයන් විසිනුත් ගිහියන් විසිනුත් පැවිද්දන් විසිනුත් මෙනෙහි කටයුතුයි නිරන්තරයෙන්ම කියලා භාගතුන් වහන්සේ වදාළා. දැන් බලන්න පින්වත්නි, මම මාතර ප්‍රදේශයේ ඉන්නකොට මම උසස් අධ්‍යාපනය ලබනකොට ඒ පන්සලේ ළමයෙක් ඒ ළමයා ඉස්කෝලේ 6 වසරේ. ඊට පස්සේ මම ඒ පන්සලෙන් ගිහලා කොළඹ මහරගම ධර්මායතනයට ගිය වෙලාවේ අපි පළවෙනි දවසක පිරිත් කියන්න ගියා මහරගම මේ අපේක්ෂා රෝහලේ. බලනකොට අර ළමයාගේ අම්මයි මම මොකෝ නෑ සායනාස අපේ පුතාට පිළිකාවක් කිව්වා. පිටකොන්දේ පිළිකාව. අනේ ඊට පස්සේ ගිහලා මම බලනකොට කොණ්ඩේ සේරම නෑ. පිරිත් උණුකුත් මැදලා ආශිර්වාද කළා. අනේ ඊට පස්සේ සතියකට විතර පස්සේ ආරංචි වුණා අර දරුවා නැති වුණා. බලන්න වයසක් නෑනේ. පාසලේ 6 වසර කියන්නේ අවුරුදු 11ක් නෑ. ඔය 11ක් වගේ වෙන වයසක දරුවෙක්. ඒතර මේ ව්‍යාධි ධර්මයට පින්වත්නි වයසක් නෑ. මේ බලන්න තථාගතයන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේට රෝග ඇලදුන්නේ නැද්ද? මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා චුන්ද කර්මාර පුත්‍රයාගේ දානි වැළඳීමෙන් අනතුරුව තථාගතයන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා නමින් ලේඅදීසාරය නමින් රෝගයක් වැළඳුණා. සච්ච විභංග කියන සූත්‍ර දේශනාව පවත්වන තථාගතයන් වහන්සේ ධර්මාසන ආරූඪ වුණාම උන්වහන්සේගේ පිටකොන්දේ අතිශය වේදනාවක් ඇති වුණ බව ඒ සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේට දේශනාව පවත්වන්න කියලා ආසනය දීලා තථාගතයන් වහන්සේ කුටියට ගිහිල්ලා විවේක ගත්තා. ඒ වගේ බුදු සිරුරට රෝගයන් හැදුණා. ඒ නිසානේ අපි ඔය ජනවහරේ තියෙන්නේ රජෙක් වුණත් වැඩක් නැහැ, ලෙඩෙක් නැහැ. ඒ නිසානේ ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ. නිරෝගීකම තමයි තියෙන උතුම්ම ලාභය. ඒ ලාභය ලැබුණොත් තමයි අනිකුත් සියලු ලාභයන් ලබා ගන්න පුළුවන්. මොකද දැන් ගොඩක් උදවිය කරන්නේ නිරෝගීකම නැති කරගෙන ධනෙ උපයන්න හදනවානේ. එතකොට ඒ උපයන ධනය සේරම නිරෝගී භාවය වෙනුවෙන් වේදම් කරන්නේ. ඒක අඥානකම නේ. ඒ නිසා නිරෝගීකමත් රැකගෙන තමයි ධනෙ උපයන්නේ. නැත්තම් උපයන සියලු ධනය තමන්ගේ නිරෝගීකම වෙනුවෙන් පසුකාලීනව යොදවන්නේ. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ නිතරම කිව්වේ මේ ජීවිතය සමව පවත්වා ගන්න කියලානේ. හැම දෙයකම තියෙනවානේ. අන්තවලට යන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරානේ. කාම සුකල්ලිකාණි යෝගයක් ප්‍රතික්ෂේප කළා. අත්ත කිලමතාණි යෝගයක් ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට මේ අන්ත දෙකේම නොඇලී නොගැටී සිටින්න කියලා අපිට අනුශාසනා කළේ. එන අන්තගාමීව බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා පින්වත් මේ ව්‍යාධි ධර්මයටපත් වෙන එක කිසිම කෙනෙකුට වළක්වන්නත් බෑ. කිසිම කෙනෙකුට අතික්‍රමණය කරන්න බෑ. බුදු සිරුරට ලෙඩ හැදුනා නම් අපි වගේ පුහුදු උදවියට ලෙඩවීම අරුමයක් නොවේ. ඒක උරුමයක් මයි කියන බව නිතරම හිතන්න. එතකොට එහෙම හිතනකොට මේ ව්‍යාධි දුක මේ රෝගයන්ටපත් වීම දැන් අපිට කියන රෝග නිද්දම් පබං ගුරම් කියලා කියනනේ. මේ රෝගවලට මේ ගෘහය මේ රෝග හට ගන්න නවාතැනක් කියලා තමයි මේ ශරීරය භාග්‍යවතුන් වහන්සේ වදාළේ. උදේට බලන්න බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද කියන සූත්‍රයේදී මේ ලෙඩ රෝග ගණනාවක් දේශනා කළා. දැන් ඔය ඇත්ත හිතනවා ඇති දැන් මේ සාහිණාස පිළිකා
ඔය මේ දිය වැඩියා වගේ අද විතරක් තිබුණු රෝග කියලා. නේද? භාග්‍යවතුන් වහන්සේ සූත්‍රේ ඉතාමත් පැහැදිලිව දේශනා කරලා තියෙනවානේ. අංසා. අංසා කියන්නේ අංශ භාගය. පිලක, පිළික, භගන්දර, දිය වැඩියා. මේ කාලේ තේ රෝග තියෙනනේ. ඊළඟ බලන්න මේ ලෙඩ රෝග ඇති වෙන විදි ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. වාත සමුට්ඨානාපාද. ඒ කියන්නේ වාතය ප්‍රකෝප වීමෙන් ලෙඩ රෝග හැදෙනවා. පිත්ත සමුට්ඨානාපාද. පිත්ත වැඩි වීමෙන් පිත්ත ප්‍රකෝප වීමෙන් ලෙඩ රෝග හැදෙනවා නේ. ඊළඟ සෙම්ම සමුට්ඨානාපාද. සෙම අධික වීමෙන් රෝග හැදෙනවා නේ. ඊළඟ උතු පරිණාමජ ආපාද. ඍතු විපර්යාස නිසා ලෙඩ රෝග හැදෙනවා. ඊළඟට විසම පරිහාරජ ආපාද. ඒ කියන්නේ මේ අපි මේ ශරීරය වැරදි විදිහට භාවිතා කරනවානේ නේ. වැරදි විදිහට භාවිතා කරාම නේ රෝග ඇති වෙනවා. ඊළඟට කම්ම විපාකජ ආබාධ. කර්මයක් විපාක දීම හේතුවෙන් ආබාධ ඇති වෙනවා. ඊට ඕපක්‍රමික ආබාධ. ඇතැම් අය දැන් උපක්‍රමිකව අපිට ආබාධ හදන්න බලනවනේ නේ. එහෙනම් තවත් කෙනෙක් ගාව තියෙන රෝගය උපක්‍රමිකව අපිට ඇති කරන්න හදනවනේ. මේ විදිහට මේ ශරීරය විවිධ ලෙඩ රෝගයන්ට භාජනය වෙනවා. මේ කාරණාව තථාගතයන් වහන්සේ කෝ නිතරම හිතන්න කිව්වා. ඒ හිතනකොට අර බුදුහාඳුර වදාලා ආදිත්තස්මින් අගාරස්මින් යම්නී හරති භාජනං තං තත්ත හෝති අත්ථාය නොචයං තත්ත දයිති. ගියා ගිනි ගන්නකොට ඥානවන්ත පුජ්‍යලයා මොකද්ද කරන්නේ? අයියෝ මගේ ගේ ගිනි ගන්නවා කියලා කෑක ගා ඉන්නවද? ඒ ගින්න පැතිරෙන්න කලින් අර ගේ ඇතුලේ තියෙන වටිනා කියන ලියකියවිලි බඩු මුට්ටු රත්තරන් ධන ධාන්‍ය ආදී දේවල් එළියට දාගන්නවද? අන්න එළියට දාගන්න. ඒ ඥානවන්ත පුජ්‍යලයා වගේ තමයි අපි ඔබට අපිට තියෙන්නේ මේ ගිනි ගන්න ශරීරය. මේක රාගයෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, මෝහයෙන් ගිනි ගන්නවා, ලෝභයෙන්, දිට්ඨියෙන්, මානයෙන්, මදයෙන් මේ හැම එකක්ම ගින්න. මේ ගිනි පින්වත්නි අර එළියේ තියෙන ගිනි වලට වඩා බලවත්. දැන් බලන්න රාග ගින්න ඇති වුණාම සංසාරේ පෙරුම් පුරන බෝධිසත්වය වුණා කාමෙහි වර්ධව ඇසෙලා තියෙනවා. ඊට පස්සේ වරද හදාගෙන ආයිමත් ඒ කාමයේ ආදීනව දැකලා යහපත් මාර්ගයට පත් වෙලා තියෙනවා. නේ පිටවත්. ඔයත් අහලා තියෙන්නේ. ඔය ජාතක කතාවලදී දැන් එක අවස්ථාවක අපේ බෝධිසත්වයෝ ඔය බරණස් රජතුමාගේ මාලිගාවේ උයනේ රජතුමා කුටියක් හදලා දීලා මේ බ්‍රාහ්මණතුමා නැත්නම් මේ අපේ බෝධිසත්වයෝ බ්‍රාහ්මණ එහෙම නැත්නම් මේ තවුසෙක් විදියට ප්‍රෞಢජාවටපත් වෙලා හිටියා. රජතුමා ගියා දවසක් පසල් දනව්වක, ඒ කියන්නේ දුෂ්කර ප්‍රදේශයක කෝලාහලයක් සංසිඳුවල ඉන්න. ඒතර දේවියට තමයි පවරලා තිබෙන රජ මේ අර මේ තවුසට උපස්ථාන. ඉතින් දවසක් මේ තවුසා අර මේ දේවිය සමග අඹුසැමියන් විදියට කටයුතු කරනවා. ප්‍රමාද දෝෂය. ඊට පස්සේ රජතුමාට ගම්වැසියෝ මේ රටවැසියෝ කිව්ව කාරණා. හැබැයි ඒක පිළිගත්තේ නැහැ. දේවිය කෙනෙක් තව දේවියක් කිව්වා ඔව් ස්වාමිනේ වරදක් වුණා. ඒක ඇත්ත කිව්වා. ඊළඟට තාපස්තුමාන් ගිහිල්ලා ඇහුවාම තාපස්තුමාට තිබුණොත් නැtei කියලා වැරද්ද වහලා. හැබැයි සත්‍යවාදී විදියට තමන්ගේ අතින් උණු වැරද්ද පිළිගත්තා. පිළි අරගෙන නැවත ධ්‍යාන වඩලා බණ භාවනා කරලා තමන්ගේ සීලෙහි පිහිටලා කටයුතු කරා. අන්න ඒ විදිහට පින්වත්නි අර රාගය කියන හැඟීම එහෙම නැත්නම් මේ අකුසල සිතුවිල්ල හිතට ආවහම ඒක ගින්නක් වගේ බුරබුරා නැගෙනවා. වෛරයත් එහෙමයි. දැන් වෛරය කියන සිතුවිල්ල කුඩාවට පටන් ගන්නවා. දැන් බලන්න අර නහී වේරෙන්න වේරාණී කියන ගාථාවේ තියෙන කාලියකින්නගේ කතා පොතනේ. ඒ
තැනැත්තිය මේ යනකොට කියන මං මිය ගිහිල්ලා සංසාරයට ඇවිල්ලා උඹේ දරුවෝ කමින් පලි ගන්නවා කියනවා. අර දේවදත්ත කුමාරයයි සිද්ධාර්ථ කුමාරයා අතර ඇති වෙන ගැටුම් බලන්න. කුමාරයෝ කාලේ ඉඳලාමනේ අර දේවදත්ත කුමාරයා කුරුල්ලෙකුට විදගෙන. ඒ කුරුල්ලා හිඳගෙන ඇවිල්ලා මේ සිද්ධාර්ථ කුමාරයා පැම්පවල නිදහස් කරා. ඊළඟට කියන ওই කුරුල්ලා හිටි මට මම තමයි ඒ කුරුල්ල දඩයන් කරගත්තේ. ඒතර ඒ විදිහට මේ පුංචි කාරණා නිසා ඇති වෙන වෛරය මේ වෛරය කියන ගින්න බලන්න සංසාරයෙන් සංසාරයට ගමන් කරන්න ඇති. පස්සෙන් එනවනේ. පන්න ඇවිල්ලානේ. එදා බුදු මගේදී අවසාන මොහොතේදී හරි දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ සරණ යන්න බැරි වුණා නම් තාමත් සසරේ ඒ වෛර ගින්න ඇදගෙන යනවා. ඒ නිසා පින්වත්නි මේ ගිනි නිතරම අපි මේ රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, දැන් මෝහය කියන සිතුවිල්ල බලන්න කොච්චර බලවත්ද කියලා. කෙනෙකුට මෝහය ආවතින්, අවිද්‍යාව ආවතින් ඒ කෙනා සසරටමයි ඇද වැටෙන්නේ. දැන් මම දැක්ක ළඟදී රූපවාහිනියේ ප්‍රවෘත්තිය මේ බිරිඳකුයි ස්වාමි පුත්‍රයෙකුයි එකතු වෙලා මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ අම්මව ඝාතනය කරනවා. පොලිසියෙන් විමර්ශනය කරලා අහනකොට කියනවා මේ අම්මට අමනුෂ්‍ය දෝෂයක් තියෙනවායි කියලා කට්ටඩියෙන් කිව්වල මේ ගෙදරට සුගතියක් නැතේ මේ අම්මා ඉන්නක ඒ අමනුෂ්‍ය දෝෂේ නැති කරගන්න උවරම්ම මැරුවා. බලන්න මේ අවිද්‍යාව එහෙම නැත්නම් මේ මෝඩකම මුලාව කියන ගින්න ඇති වුණාම ආනන්තරේ පාප කර්මයක් යන්නේ අතුරක් නැතුව සසරේ විපාක දෙනවනේ. ඒ කියන්නේ මේ භවයේ නිරුද්ධ වෙන්නේ යම්සේද අනිත් ඊළඟ භවයේදී ඒක විපාක දෙනවනේ. සතර මහා නිරයන්ට අවීච මහා නරකයට වැටෙනවා. ඒ නිසා පින්වත්නි මේ එළිය තියෙන ගිනි වලට වැඩිය මේ ඇතුලේ තියෙන ගිනි බලවත්. ඒ ගිනි නැති කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට හිතන්න ඕන අපි මේ දිරීමේ ස්වභාවයටපත් වෙන අය. අපි ලෙඩ රෝගයන්ටපත් වෙන අය. ඒ නිසා මේ ගිනි වලින් මේ ගිනි ගන්න කයෙන් ගිනි ගන්න හිතෙන් අපි අර ඥානවන්තයාගේ ගිනි ගන්නකොට ඒ ගේ තියෙන වටිනා කියන දේවල් එළියට දාගන්න යම්සේද අපේ මේ විනාශ වෙන කුණු වෙන දිරණ කයකින් අපි වැඩ ගන්න ඕන පුළුවන් කාර්යය. තාමත් ඔයත්තන්ට අවකාශය තියෙනවනේ. තාමත් ඔබට හොඳට කන් ඇහෙනවා, ඇස් පේනවා, හිතන්න පුළුවන් ඔළුවක් තියෙනවා. මේ විදිහට වැඩසටහන් සංවිධානය කරනවා කියන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පිරිසක්. ඒ නිසා දෙවැනි කාරණාව තමයි ලෙඩ රෝගයන්ටපත් වෙන එක.